අල්ලමයි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. හරි. ඕකේ. හරි. ඔයාලගේ අද මේ බේසික් මැත්ස් කෝස් එකේ අවසාන දිනය. අද අපි සරල සමීකරණ විසඳීම කියන කොටස තමයි කරන්නේ. අපි වර්ගජ සමීකරණ පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් සුළු කිරීම සම්බන්ධ අපි කරපු මම අර ලඝු කොටස අපි අර ලඝු පිළිබඳ අවකලනය කරන කොටසේදී අපි කරපු නිසා මම මේක කොටස ලඝු කොටස මේක කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපි අවකලනය කොටසේ කරපු නිසා අපි සරල සමීකරණ විසඳීම කියන කොටසෙන් බේසික් මැත්ස් කෝස් එක අවසන් කරනවා. ලබන සතියේ ඉඳලා බේසික් මැත්ස් කෝස් එක නැති වුණාට ළමයාලා ඔයාලට ඉංග්‍රීසි ටික හදාගන්න විදිය මේ කරන්නේ කොහොමද? ඒ වගේම විශ්වවිද්‍යාලයේදී කොහොමද ඔයාලගේ ෂෝට් නෝට් එකක් හදාගන්නේ? ඔයාලා කොහොමද ලෙක්චර් නෝට් එක හදාගන්නේ? ඒකට කොහොමද ඔයාලා දෙයක් විශ්වවිද්‍යාලයේදී මතක තියාගන්නේ? අමතක නොවි එක්සෑම් වලට වැඩ කරන්නේ කොහොමද? අන්නේ කියන කන්සෙප්ට් ටික ලබන සතියේ ඉඳලා මේ ටයිම් එකේ තමයි කරන්නේ. ඒ නිසා අනිත් ළමයින්ටත් කියන්න. ඒකේ නම් රෙකෝඩින් ලබා දෙන්නේ නැහැ මම. හරිද? නිසා ලයිව් අනිවාර්යෙන්ම සහභාගී විය යුතුයි. ඒ කන්සෙප්ට් ටික ලබන සතියේ ඉඳලා කරන්න පටන් ගන්නවා. අනිත් යාළුවෝන් දැනුවත් කරන්න. එහෙනම් අද අපි බේසික් මැත්ස් එකේ අවසාන දිනය අපි ටිකක් හොඳ ඇඩ්වාන්ස් මට්ටමේ ප්‍රශ්න වලට යමු. සබ්ද ප්‍රශ්න වල ඉඳලා. හරි. හරි. ළමයි ඉස්සෙල්ලාම මුලින්ම බලමු අපි මේ සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය ළමයි සමීකරණයක් කියලා කියන්නේ දැන් අපි දන්නවා ළමයි බීජීය ප්‍රකාශනය. දැන් දැන් මේකේ අපි කතා කරොත් මේ මේකට අපි හිතමු 2x ධන 3. දැන් මේක අපි හඳුන්වන්නේ ළමයි වීජීය ප්‍රකාශනයක් කියලා. මේක වීජීය ප්‍රකාශනයක්. වීජීය ප්‍රකාශනයක ළමයි ප්‍රතිඵල දැන් x ට විවිධ අගයන් දැම්මම මෙයාට පිළිතුරු ගන්න පුළුවන්. දැන් අපි හිතමු x ට 1 කියලා දැම්මොත් x සමානයි 1 අවස්ථාව සඳහා මේකට එන පිළිතුර තමයි ළමයි x ට 1 දැම්මොත් මේකට එනවා පිළිතුර 2 ධන 3 5ක් වෙනවා. දැන් අපි හිතමු x ට 2 කියන එක දැම්මොත් අපිට මේ විදිහට ගන්න පුළුවන් මෙතන 4යි මෙතන 7ක් එනවා. අපි x ට 3 කියන එක දැම්මොත් අපිට ගන්න පුළුවන් 6යි 6යි 9ක් කියලා එනවා. හරිද? ඉතින් ඔන්න ඔය වගේ විවිධ x අගයන් සඳහා මේකට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතකොට මේක අපි හඳුන්වන්නේ වීජීය ප්‍රකාශනයක් කියලා තමයි. එතකොට මේ වීජීය ප්‍රකාශනයකට මේ අපිට x ට දාන අගයට මේ වගේ ප්‍රතිඵල අපරිමිත ගණනක් ගන්න පුළුවන්. infinitely many ගන්න පුළුවන්. වෙන අපරිමිත පිළිතුරු සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඔයාලට මේ ධනාගයන් නෙවෙයි ඕන ඍණාගයන් දාන්නත් පුළුවන්. අපි හිතමු ඍණ 3 වගේ දාලා අපිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු මෙතන ඍණ 3 හරිද? ඍණ 6යි ධන 3යි කියන්නේ ඍණ 3යි. ඔන්න ඔය වගේ අගයන් ගොඩක් අපිට දාන්න පුළුවන්. ඒ වගේම නිකන් අපි තුමු x වලට භාගය ඔය වගේ ඕන තරම් අගයන් දාන්න පුළුවන්. ඉතින් මේ වගේ අගයන් දාලා අපිට දෙකට දෙක කැපිලා මේක 4යි. ඔය වගේ x ට විවිධ අගයන් දා අපිට මේ 2x ධන 3ට පිළිතුරු සොයන්න පුළුවන්. එතකොට ළමයි අපි කියනවා 2x ධන 3 වගේ බීජීය ප්‍රකාශනයකට ප්‍රතිඵල අපරිමිත සංඛ්‍යාවක් තියෙනවා ළමයි 5 7 9 ඍණ 3 ඍණ 4 වගේ මේ වගේ පිළිතුරු අපරිමිත ගාණක් තියෙනවා. හරිද ළමයි? හරි. අපි තවත් වීජීය ප්‍රකාශනයක් ගන්නවා. හරිද? අපි ගන්නවා තවත් වීජීය ප්‍රකාශනයක්. අපි ගමු මේ අපි තුමු x දාන 8 කියලා. මේකත් වීජීය ප්‍රකාශනයක්. මේකටත් අරක වගේම තමයි ළමයි ප්‍රතිඵල අපරිමිත ප්‍රමාණයක් තියෙනවා. දැන් ළමයි මේ වගේ වීජීය ප්‍රකාශන දෙකක් අපි සමාන ලකුණක් දාලා සම්බන්ධ කරනවා. හරිද? හොඳට බලන්න. මේ වගේ වීජීය ප්‍රකාශන දෙකක් සමාන ලකුණක් මගින් මෙහෙම සම්බන්ධ කරොත් අපිට ලැබෙනවා ළමයි අපි මෙයා හඳුන්වනවා කොහොමද මෙයා ඇත්තටම අපි ගත්තොත් මේක ඇල්ජිබ්‍රික් එක්ස්ප්‍රෙෂන් එකක්. එහෙම නැත්නම් වීජීය ප්‍රකාශනයක්. මෙයත් වීජීය ප්‍රකාශනයක්. හැබැයි මෙයා අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපිට මෙයා හඳුන්වන්න පුළුවන් වීජීය ප්‍රකාශනයක්.
හරිද? වෙන algebraic expression එක. හරිද? මේකත් another algebraic expression එකක් තමයි මේ තියෙන්නේ. බීජීය ප්‍රකාශනයක්. එතකොට ළමයි බීජීය ප්‍රකාශන දෙකක් මෙන්න මේ වගේ equal sign එකකින් එහෙම නැත්නම් සමාන ලකුණින් සම්බන්ධ කරාම අපි මෙන්න මේක හඳුන්වන්න පුළුවන්. හරිද ළමයි? මෙන්න මේ සම්පූර්ණ කොටස හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ කොටස මේක හඳුන්වන්න පුළුවන් ළමයි සමීකරණයක් කියලා. හරිද? මේක හඳුන්වන්න පුළුවන් සමීකරණයක් කියලා. මම දැන් පේන්නේ. අපි හිතමු මෙන්න මේක හඳුන්වන්න පුළුවන් සමීකරණයක් කියලා. මේක අපි හඳුන්වන්නේ equation කියලා. හරිද? මේක සමීකරණයක්. මේකට කියන්නේ බීජීය ප්‍රකාශනයක්. මේක තවත් බීජීය ප්‍රකාශනයක්. එතකොට ළමයි බීජීය ප්‍රකාශන දෙකක් සමාන ලකුණෙන් සම්බන්ධ කරාම අපිට නිර්මාණය වෙනවා සමීකරණයක්. හරිද? දැන් එතකොට දැන් සමාන ලකුණක් දැම්මම ළමයි තියෙන්නේ පොඩි දැන් සමාන ලකුණක් දැම්මට පස්සේ මෙයාට මං කියවනේ බීජීය ප්‍රකාශනයක් විදිහට සැලකුවොත් පිළිතුරු අපරිමිත ගාණක් තියෙනවා කියලා. මෙයාටත් ඒ වගේ කියලා. එතකොට ළමයි සමාන ලකුණෙන් සම්බන්ධ කරාම මෙන්න මෙයාගේ අර තියෙන පිළිතුරු අපරිමිත ගාණෙන් මෙන්න මෙයාට ලැබෙන පිළිතුරු අපරිමිත ගාණේ දෙන්නට සමාන වෙන්න පුළුවන්. හරිද? දෙන්නට සමාන වෙන්න පුළුවන්. හරිද? දැන් අපි දුමු මෙයාට ලැබෙන අගයන් කිහිපයක් තියෙනවා කියලා. අපි අපරිමිත ගාණක් තියෙනවා. මම හිතුවා මෙන්න 4යි 3යි 2යි 7යි කියලා. දැන් මෙයාට තියෙනවා අපි හිතමු 13 16 21 හරිද? 4 8 හිතන්න මෙයාට තියෙන දැන් පිළිතුරු සංඛ්‍යාවෙන් මම මේ ටික ගන්නෙ මේකේ ඔන්න ඔහොම වගේ තියෙනවා. දැන් ළමයි මේ දෙන්නටම එකඟ වෙන්න පුළුවන් අගය තමයි 4. මොකද මේකෙත් 4 තියෙනවා මේකෙත් 4 තියෙනවා. අන්න ඒ වගේ ළමයි මෙයාට තියෙන පිළිතුරු අපරිමිත සංඛ්‍යාවෙන් මෙයාගේ පිළිතුරු අපරිමිත සංඛ්‍යාවෙත් හරිද? එකම අගය ලැබෙන අවස්ථාව අපිට හරිද? ලබා ගන්න අන්නේ 4 කියන අවස්ථාව ලබා ගන්න x ට කීයද දාන්න ඕනි කියන එක තමයි මෙතනදී හොයන්නේ නම්. හරිද? x ට කීයද දාන්න ඕනි. මම කියන්නේ මේක 4 නෙවෙයි වෙනාගයක් මොකක් හරි ඇත්තේ. හරිද? ඒතර මෙන්න මෙයාලගේ තියෙන පිළිතුරු අපරිමිත සංඛ්‍යාවෙන් මෙයාගේ තියෙන පිළිතුරු අපරිමිත සංඛ්‍යාවෙන් දෙන්නට සමාන වෙන්න පුළුවන් අගය. හරිද? ලැබෙන්න x ට කීයද දාන්න ඕනි. දෙපැත්තටම x ට කීයද දාන්න ඕනි. ඔන්න ඕක සොයා ගැනීම තමයි ළමයි සමීකරණය විසඳනවා කියලා කියන්නේ. හරිද? මෙයාට ප්‍රතිඵල අපරිමිතයි, මෙයාට ප්‍රතිඵල අපරිමිතයි. අපරිමිත ප්‍රතිඵල අතරින් යම්කිසි අගයක් තියෙන්න පුළුවන්. දෙන්නට සමාන වෙන්න පුළුවන්. දෙන්නටම එකම අගය ලැබෙන. එකම අගය ලැබෙන. අන්නේ අගය ලැබෙන හරිද? අන්නේ අගය ලැබෙන්න x ට මොන අගය දැම්මොත් ඒ අගය ලැබෙන්නේ කියන එක තමයි අපි ඇත්තටම සමීකරණය විසඳනවා කියලා සොයන්නේ ළමයි. හරිද? හරිද? හරි. එතකොට අපිට ඉතාමත් පහසුවෙන් මෙන්න මේ සමීකරණය විසඳලා ඒක හොයන්න පුළුවන්. හරිද ළමයි? හරි. එතකොට සමීකරණයක් විසඳීමෙන් දැන් අපි මේක සමීකරණ වල සරලව විසඳනවා. දැන් සමීකරණය අරගෙන සරලව විසඳනවා. සමීකරණ විසඳනවා කියලා කියන්නේ ඔන්න සමීකරණය විසඳනවා. ඔන්න බලා ගන්න 2x ධන 3 සමාන x ධන 8. x මෙහෙට ගන්නවා මේ පැත්ත මෙහෙම ගන්නවා. මෙතන x සමානයි 5. ඔන්න x තාව 5ක් කියලා පිළිතුරක්. ඒ කියන්නේ ළමයි x ට 5 කියන අගය දැම්මොත් දෙපැත්තටම එක වගයක් ලැබෙනවා. අපි බලමු ඇත්තටම ලැබෙනවද කියලා. බලන්න ළමයි x ට 5 වුණාම අපි ගමු x සමානයි 5 වන විට කියලා අපි ගමු. ගත්තොත් මම ගන්නවා දැන් වම් පැත්තේ තියෙන්නේ ළමයි 2x ධන 3. එතකොට අපිට x ට 5 දැම්මොත් අපිට ගන්න පුළුවන් 10 ධන 3 13ක් ලැබෙනවා. අපි දකුණු අත පැත්ත ගමු. දකුණු අත පැත්ත ගත්තොත් හරිද? 5 ධන 8.
හරිද? 5 ධන 8 දැන් මෙතන x ධන 8 දාලා ඔන්න මෙතන 5 ධන 8. 8යි 5යි 13යි ළමයි. ඔයාලට තේරෙනවා? අන්න දැක්කද? x ට 5 කියන අගය දැම්මොත් තමයි දෙපැත්තටම එකම අගයක් ලැබෙන්නේ. හරිද? ඒ නිසා වම දකුණ සමාන වෙනවා. එතකොට ළමයි අපි කියනවා මෙම x සමානයි 5 වගේ සමීකරණය තෘප්ත වෙන අගය හොයනවා කියලා. ඇත්තටම සමීකරණයක් විසඳීමෙන් කරන්නේ මේ බීජීය ප්‍රකාශන දෙකටම ගන්න පුළුවන්. හරිද? මේ දෙපැත්තටම ගන්න පුළුවන්. ඒ අගයන් දෙක සමාන වෙන්නේ 13 අවස්ථාවේදී 13 සමානයි 13. ඒ 13 ලැබෙන්නේ x ට කීයක් දැම්මොත්ද කියන එක තමයි මේ සමීකරණය විසඳලා හොයන්නේ. උන් ඕක තමයි ළමයි සමීකරණයක් හැදිච්ච විදිය සහ සමීකරණයක් විසඳීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය. හරි. මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. එහෙනම් මේක පොඩ්ඩක් ලියා ගන්න ළමයි. අපි ලියාගෙන ගණන් හදන්න යමු. සමීකරණ විසඳීමට යමු. හරිද? අද දවසේදී ඉංග්‍රීසි සම්බන්ධව මොකක් කතා කරන්නේ නැහැ. හරිද? මල්ලි අපි ලබන සතියේ තමයි ඒක ෂෙඩියුල් කරලා තියෙන්නේ. හරියමයි මම හිතනවා ඔයාලා ලියාගෙන අවසන් නැති කියලා. හරි. එහෙනම් අපි ගණන් ටිකට යමු. මොකද අපිට වෙලාව යනවා. නිසා ඉක්මනට යමු ගණන් ටිකට. අපි සරල සමීකරණ කීපයකින් පටන් ගෙන සමීකරණ ටික අවසන් කරන්න ඕනේ. හරි. එහෙනම් මම මේ ඔයාලට කාට හරි මේවා ලියා ගන්න බැරි වුණොත් ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. මොකද රෙකෝඩින් එක හැමදාම මේක YouTube එකට දානවා. හරි. අපි පළවෙනි ගාන විදියට හදමු. 8යි x ඍණ 5 සමානයි 3යි x ධන 10. හරි. මේක තමයි ඉස්සෙල්ලාම x පද එක පැත්තකට ගන්න. උතර මෙයා ධන ඍණ වෙනවා. මෙයා මේ පැත්තට ගියාම ධන වෙනවා. උතර මේව 15යි. මෙතන 5යි x. දෙපැත්තම 5න් බෙදන්න පුළුවන්. ඒකට 3යි. අපිට පිළිතුර එනවා x සමානයි 3යි. හරිද? හරි. අපි මේ විදිහට ගත්තොත් තව ගානක් 2යි x ධන 5 ඍණ 4 සමානයි 3 වාරයක් x ඍණ 2. දැන් එහෙනම් වරහන් ඉවත් කර ගැනීමත් කරගන්න ඕනේ. ළමයි මේ ගමම්ම x පදේත් එක පැත්තකට ගන්න. දැන් x පද අර පැත්තට නම් ගියා නම් හොඳයි කියලා හිතෙනවා. මේ පැත්තට ගිනාවොත් x පද ඍණ වෙන නිසා. එතකොට මේ පැත්තට ගිනාම 10න් 7ක් 3යි. 3යි 6යි 9යි. x සමානයි 9යි. හරිද? හරි. ඊට පස්සේ 3 අපි ගමු 2යි 13යි t. දැන් මම මේ මුල් ටික සරල ගණන් වුණාට ටිකක් එන්නේ අමාරු ගණන් දෙනවා. හරිද? ධන
3යි t ඍණ 19 සමානයි බිඳුව. දැන් එතකොට මේක x නේ තියෙන වෙනත් චලයක්. එතකොට මෙතන 26යි t. මෙතන 3යි t. 19ව 3ක්. 20ව 3ක් 60යි. එහෙනම් 57යි. හරි. දැන් ළමයි මේ දෙක එකතු කරාම 29යි t. මේ දෙක එකතු කරාම 87ක්. ඒක එහා පැත්තට යවනවා. 29 වරක් 3. නේද? t වලට අගේ 3යි. හරි. අපිට ඔය විදිහට ගන්න පුළුවන් අංක 4. අංක 4 ළමයි 6 වාරයක් x ඍණ 2x ධන 3 සමානයි 8 ඍණ 5x. හරි. මේකත් අපිට පුළුවන් වරහන් මුලින්ම මේ වරහන ඇතුළ සුළු කරලා ඉන්න. ඊට පස්සේ මෙතන ඍණ 2x, මෙතන ඍණ 3යි, මෙතන 8 ඍණ 5x. එතකොට මේක ඇතුළත් සුළු කරගත්තොත් මුලින්ම ඍණ x, ඍණ 3යි. හරිද? මේකත් වරහන් ඉවත් කරොත් ඍණ 6x, මෙතන 18යි. 6x මේ පැත්තට ගියොත් මෙහෙම ඍණ 18 පැත්තට ඍණ 8 ආවොත් මෙතන x, මෙතන ඍණ 26ක් එනවා. x වලට ඍණ 26ක් එනවා ළමයි. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 5. හරි. ප්‍රශ්නාංක 5 අපි ගමු 5යි x බෙදීම 4 ධන භාගය සමානයි x ඍණ භාගය. දැන් එන්න ගණන් අමාරු කරනවා. හරිද? මොකද සරල ගණන් වලින් අපි පටන් ගත්තේ. දැන් අන්තිම හරියේදී හොඳ මට්ටමේ ගණන් දෙනවා. හරි. දැන් ඒකට ළමයි මේකේ 5x බෙදීම 4 ධන භාගය සමාන x ඍණ භාගය. හරි මේකේ x පද ගන්න එක පැත්තකට. මේකේ පොදු හරයක් ගත්තොත් මෙතන 4x මෙතන 4. මෙතන ඍණ 1යි. ඍණ භාගය සුළු කරාම මෙතනින් x හරස් ගුණ කරාම ඍණ 4යි. මෙතන 6. 6 ළමයි තව ගණනක් හදමු. ඒ වගේ භාග තියෙන ගණන්. ඔය වගේ. ඒතර මේකේ ළමයි පොදු හරයක් ගන්න පුළුවන්. එතකොට මේක 2x මෙතන 5x මෙතන ගුණ කරාම 10යි. ඒතර මෙතන උඩ ඍණ 3x මේ 10 හරස් ගුණ කරාම 30යි. කැපුණොත් මෙතනින් 10යි ඍණ x සමානයි 10 දෙපැත්තම ඍණයෙන් බෙදුවොත් ඍණ 10යි. හරි. ඔන්න ගණන් හැබැයි 6ක් හැදුවා. හරිද? 7 3 බෙදීම 2යි x ධන 5 ඍණ 4න් 1යි x ධන 25 සමානයි බිඳුව. දැන් මේකින් ගුණ කරගෙන ගියොත් මේව 3x ධන 2 මෙතන 15යට 2 මෙතන ඍණ x බෙදීම 4 එතන මෙතන 25 යට 4. හරිද? x පද ගත්තොත් 25යට 4 ඍණ 15 දෙයි x පද එක පැත්තක තියාගෙන මේ දෙකට පොදු හරයක් ගත්තොත් උඩයි යටයි දෙක ගුණ කරන්න ඕනේ. 6x ඍණ x මෙතන 4යි. මෙතන ගුණ කරොත් මෙතන 30යි යට 4යි. මෙතන ඍණ 5 යට 4යි. මෙතන ඍණ 5යි x යට 4යි. 5ට 5 4ට 4 කැපිලා ඒ වගේම ඍණ වලට ඍණක් කැපෙනවා. x සමානයි 1යි. හරිද? එතන ඍණක් එන්නේ නැහැ නේ. ධනෙ එන්නේ. ඒ නිසා මේ ඍණ කැපෙන්නේ x සමානයි ඍණ 1යි. හරි. ඊට පස්සේ 8 හරි 8 8
අපි ගමු ළමයි 0.255 x ධන 0.75 10 ඍණ x සමානයි 50. හරිද? හරි. 0.25 x ධන 0.75 10 ඍණ x සමානයි 50. 50 නෙවෙයි sorry 3. හරි. මේකෙන් ගත්තොත් 0.75x 10න් ගුණ කරාම 7.5යි මෙතන 0.75 x සමානයි 3යි. මේ දෙක එකතු කරාම ළමයි ඍණ 0.5 x කියලා තමයි එන්නේ. හරිද? එතකොට මේක මෙතන 7.5 එතකොට මම මේක එහා පැත්තට ඇවිල්ලා 3 මෙහෙට ගෙන්න ගන්නවා. එතකොට 0.5x හරිද? මේකෙන් අඩු වුණාම මෙතන 4.5ක් එන්නේ මෙතන 0.5x එන්නේ. මෙතන ඕනනම් ළමයි 45යට 10 මෙතන 5යට 10 කියලා ලියන්න පුළුවන්. එහෙම ලියුවොත් 10ට 10 එකතු වෙනවා 5 ගත්තොත් මෙතන 9යි. එතකොට x වලගේ 9ක් තමයි එන්නේ. හරිද ළමයි? හරි. හරි. ඒ වගේ තව එක ගානක් හදමු දශම ස්ථාන අපු ගානක්. තව ටිකක් එන්න ටිකක් කම්ප්ලෙක්ස් කරනවා. ඔයාලා සරල සමීකරණ හදන්න දන්නවා කියනකොට සමහර ගණන් තියෙන්න පුළුවන්. දැන් සරල සමගාමී වර්ගජ කියන ගණන් වල ඔයාලා නොදන්න ගණන් ඕන තරම් තියෙන්න පුළුවන්. අපි 0.6x ධන 0.4යි 100 ඍණ x සමානයි 50. මේකෙන් 100න් ගුණ කරාම දැන් 10කින් ගුණ කරොත් 4යි මෙතන 40යි. මෙතන 0.4යි x. මෙතන 0.2යි x. මෙතන 40යි මෙතන 50යි. 40 එහා පැත්තට රන් ගියොත් 10යි. මෙතන 2 යට 10යි. මෙතනත් 10යි. හරිද? මෙතන කැපුණොත් 5යි. ඉතින් එතකොට 5න් 1යි. 5න් ගුණ කරොත් මේක 50ක් එනවා. හරිද ළමයි? 50ක් එනවා x. හරි. හරි. දැන් අපි ටිකක් ඊටත් වෙනස් ගණන් කිහිපයකට යමු. 10. 100 ඍණ 4යි u. බෙදීම 3 සමානයි 5යි u ධන 6. බෙදීම 4 ධන 6. හරිද? දැන් මෙතන 100 බෙදීම 3යි 4යි බෙදීම 3යි. මෙතන 5යි u බෙදීම 4යි. මෙතන 6 බෙදීම 4යි 6යි. මේක සුළු වෙන ඒවා ගත්තොත් කමන්නේ. මෙතන 3යි මෙතන 2යි. u පද එක පැත්තකට ගේනවා. මේ ටික මේ පැත්තට ගේනවා. හරි. මේක පොදු හරයක් ගත්තොත් 3 නෙවෙයි 6 එන්නේ. ඒතර මෙතන 100යි. 3න් ගුණ කරොත් 9යි. මේක 2කින් ගුණ කරනවා එතකොට මේක 200යි. ඊට පස්සේ මේක 6න් ගුණ කරොත් මෙතන 36යි. මෙතන හරස් ගුණ කරොත් 15යි u මෙතන 16යි u යට 12යි. මෙතන 31යි u යට 12යි. හරි. මෙතන 45යි. එතකොට 155 යට 6යි. 31යි u යට 12යි. මෙතන 2යි. කැපුණා. මෙතන 31කට කපන්න පුළුවන් 31 5යි.
හරස් ගුණ කරොත් u වලට එන්නේ 10යි. හරිද? මේ 10 වෙනි ගාන. හරි. ඊට පස්සේ 11 වෙනි ගාන. 10 ඍණ 13යි x සමානයි 4 ධන 5 බෙදීම x. හරි. දැන් ළමයි මම මෙතන 4 ගන්නවා මේ පැත්තට. මෙතන 6යි. පොදු හරය ගත්තොත් 18 8x. මෙතන කැපුණම 3යි. හරස් ගුණ කරාම x සමානයි 3යි. එතකොට 12. 1 යට x ඍණ 2 උඩන්න. 1 යට x ධන 3. 4 යට x වර්ග ධන x ඍණ 6. හරිද? මේ තාම සරල සමීකරණේ ඉන්නේ. දැන් ඔයාලා බලයි වර්ගජ ඉන්නේ කොහොමද කියලා. නෑ ඉන්න පුළුවන්. හරිද? දැන් ඔයාලා සරල සමීකරණ දැකලා නෑ ඒක. ඔයාලා දැකලා තියෙන්නේ සරල සමීකරණ කිව්වම අර මම මුලින් උදාහරණ ගැටුමකට දීපු ගණන් වලින්. නෑ සරල සමීකරණ වලත් හදාගන්න බැරි සංකීර්ණ ගැටලු ඔයාලා සිතුව තාම තියෙන්නේ. දැන් මේ ගානත් සරල සමීකරණ ගැටලුව. හරි. හරි. දැන් මෙහෙම ගත්තොත් මේකේ පොදු හරයක් ගන්න වෙනවා. එතකොට මේක x ධන 3යි. මේක හරස් ගුණ කරොත් x ඍණ 2යි. මේක සාධක කරන්න පුළුවන් ළමයි. එතකොට මේක x ධන 3 x ඍණ 2 විදියට සාධක කරන්න පුළුවන්. හරිද? එතකොට අපිට තේරෙනවා මේ මොකද්ද? මේක උඩ සුළු කරගත්තොත් 2x ධන 1. හරිද? මේක මේ හරයන් දෙකම සමාන නිසා කපලා දාන්න පුළුවන්. හරිද? ඉතින් ඊට පස්සේ අපිට උඩ එනවා 2x ධන 1 සමානයි 4යි. මෙතන 3යි x සමානයි 3 බෙදීම 2යි. හරිද? හරි. ඒ වගේ තව ගානක් දෙන්නම්. 4යට u ඍණ 1 ධන 6 බෙදීම 3u ධන 1 සමානයි 15යට 3යි සිම්පල් u ධන 1. හරි චුට්ටක් හදන්න බලන්න try කරලා.
හරි. මේ හරි මේක එතකොට එහා පැත්තට යවනවා 15න් 6ක් අඩු කරාම මෙතන 9යි. මෙතන 3යි u ධන 1. මෙතන 4 වාරයක් u ඍණ 1. හරස් ගුණ කරනවා. මෙතන 12යි u ධන 4යි. 9යි u ඍණ 9යි. ඊපස්සේ 12යි u ඍණ 9යි u ඍණ 9යි ඍණ 4යි. එතකොට මෙතන 3යි u සමානයි ඍණ 13යි. මෙතන u සමානයි ඍණ 13කට 3යි. හරි. අපි එහෙනම් බලමු ටිකක් දැන් ඔයාලට ඒ ගාන වෙනුනේ. දැන් අපි ඊට සාපේක්ෂව වෙනස් ගානක් බලමු. දැන් මේ හදපු ඔක්කොම ගණන් වලට වඩා තව වෙනස්. ඒත් තියෙනවා සරල සමීකරණ. අපි ගමු 14 6 බෙදීම x දෙක බෙදීම x ධන 3 දෙක බෙදීම x ධන 5 යට x වාරයක් x ධන 3. හරි. දැන් මෙතන පොදු හරයක් ගන්න පුළුවන්. එතකොට ළමයි මෙහෙම එන්නේ. හරය මෙහෙම කපන්න පුළුවන්. 6x ඍණ 4ක් තමයි. හරි. ඊට වඩා ගොඩක් ස්වරූපයේ වෙනස් ගණන් තියෙනවා. දැන් මේක නම් ටිකක් අපි හදපු වගේ මේකක්. හරි. ඊට වඩා ස්වරූපයේ සමීකරණ වල වෙනස් වෙන තැන් තියෙනවා. ඒත් අපිට අපි ඔය දන්න දැනුම පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒත් අපි හිතන් ඉන්නේ මේවා සරල සමීකරණ නෙවි කියලා. හරි. දැන් මේකේ මෙයා ගේන්න පුළුවන් මේ පැත්තට ළමයි. හය මේ පැත්තේ තියාගෙන මේකේ වර්ග මේ පැත්තට යවනවා. සාධක එතකොට එනවා වර්ග දෙක අන්තරේ මෙතන වරහන් ඉවත් කරනවා. මෙතන 6යි sorry 5යි. මෙතන 2යි x ධන 6යි. 5යි. මෙතන 5යි නෙවෙයි 1යි 1යි. නේ? තුනෙන් දෙකක් ගියාම 1යි. දෙකකින් ගුණ කරාම මේක 2යි x ධන 5යි. බලන්න වර්ගජ විදියට පෙන්වන්න සරල සමීකරණයක් තිබිලා තියෙනවා. 6න් 5ක් අඩු කරාම 1යි. මෙතන x කියන්නේ භාගයයි. හරිද? හරි. ඊට 16 වගේ ගත්තා.
හරි. ඔන්න ඔහොම ගානක් තියෙනවා. දැන් අපි හිතමු මේක කොහොමද කරන්නේ? හරිද ළමයි? හරිද? මේක තමයි ගාන. පොඩ්ඩක් try කරන්න බලන්න. ඔයාලට. ඔන්න 16. උත්සාහ කරන්න බලන්න. දැන් බලන්න ඔයාලට සරල සමීකරණ මම කරන්න ඔයාලට ඇඩ්වාන්ස් ඒවා නෙමෙයි සාමාන්‍ය සරල බේසික් ගණිතයෙන් හදන්න පුළුවන්. ඔය ගාන හදලා දෙන්න බලන්න බෑ. හරි. ළමයි කාලය මම හිතනවා ඇති කියලා. හරි. දැන් ළමයි මම මේ x ධන එකේ වර්ගය යවනවා එහා පැත්තට. හරිද? ඉතින් මේකෙන් මම x ධන එකක් එළියට ගන්නවා. එතකොට මෙතන x ඍණ 2යි. මෙතන x ධන 1යි. මෙතන 2යි x ඍණ 2. ඉතින් මේකේ x ඍණ 2 ඍණ x ඍණ 1 කියලා තමයි එන්නේ.
එතකොට මෙතෙන්ට එනවා ඍණ 3. මේකත් සුළු කරගත්තොත් 2x ඍණ 4. මෙතනත් එහෙම ගත්තොත් ඍණ 3x ඍණ 3. හරි. පහෙන් එකක් තමයි උත්තරේට එන්නේ. හරි ළමයි. හරි. අපි තව බලමු. තවත් වෙනත් ස්වරූපයේ ඕන තරම් ගණන් තියෙනවා. තව එක ගණනක් ගමු. 17 අපි මේ ස්වරූපය ඉවර කරන්න. හරි. මේකත් හදාගෙන ගියොත් මේක ළමයි 4යි. මේක 4යි x වර්ග 4යි x ධන එක. මේක පූර්ව වර්ගයේ ප්‍රසාරණය කරොත් 4යි x වර්ග 4යි x ධන එක. දැන් ළමයි මෙහෙම ගියොත් 4x වර්ගයට 4x වර්ග කැපෙනවා 4x ට 4x කැපෙනවා. සෝරි ළමයි. මේකේ 8x කියලා තියෙනවා. මම ගාන දෙනකොට පොඩි වැරද්දක් කරලා තියෙනවා. මෙතන x වර්ග ධන 2x ධන 1. හරි. මේක දන්නේ එහෙම නෙවි. දැන් මේකේ 2x ධන 1 වර්ගනේ තියෙන්නේ. මේකේ දෙකක් දෙකේ වර්ග කියලා ලියනවා. මේ තියෙන්නේ x ධන 1 සම්පූර්ණ වර්ග. ඒ කියන්නේ ළමයි මේ තියෙන්නේ 2x ධන 1 සම්පූර්ණ වර්ග. එතකොට අපිට ගන්න පුළුවන් මේක ගන්න මේ පැත්ත. දෙක වාරයක් ඒ කියන්නේ 2x ධන 2 සම්පූර්ණ වර්ග. වර්ග දෙකක අන්තරය දාන්න පුළුවන්. එතකොට 2x ධන 1 ඍණ 2x ධන 2 මෙතන 2x ධන 1 ධන මේක කැපිලා ගියාම ඍණ 1යි. හරි. මේක ඍණ 1කින් දෙපැත්තම බෙදලා දාන්න පුළුවන් ළමයි. එතකොට 4x ධන 3 තියෙන්නේ. මේ පැත්තේ 4x තියාගෙන මේ පැත්ත ඍණ 3යි x සමානයි ඍණ 3යට 4යි. හරි. දැන් ළමයි ටිකක් මීට සංකීර්ණ මට්ටමේ ගණන් කිහිපයකට යමු. දැන් අපි කතා කරේ ඔක්කොමද මේ සරල සමීකරණ ඔස්සේ හදන්න පුළුවන් ගණන් තමයි මේ අපි කතා කරේ. හරිද? හරි ළමයි. හරි.
හරි. අපි දැන් කතා කරමු ළමයි වර්ගජ සමීකරණ පිළිබඳ. වර්ගජ සමීකරණ පිළිබඳ. හරිද? ලියාගන්න පොඩ්ඩක් අපි මේක සාධක සහිත වර්ගජ සමීකරණ. සාධක සහිත වර්ගජ සමීකරණ. හරිද? සාධක සහිත වර්ගජ සමීකරණ වල අපිට සාමාන්‍යයෙන් ළමයි මෙන්න මෙහිමයි. දැන් අපිට මොන හරි ප්‍රකාශනයක ළමයි මෙන්න මෙහෙම තිබුණොත් AB කියලා දෙන්නේගේ ගුණිතයක් බිඳුවට සමාන වුණොත් ඒකේ තියරි එක තමයි ළමයි එක්කෝ A සමානයි බිඳුවයි. හරිද? එක්කෝ හරිද ළමයි? එක්කෝ A සමානයි බිඳුවයි. හරිද? නැත්නම් B සමානයි බිඳුවද මේ දෙන්නගේ ගුණිතය බිඳුවක් වෙන්න පුළුවන් විදි. හරිද ළමයි? ඇයි ඇත්තනේ ළමයි දැන් ඔයාලා හිතන්න දැන් A බිඳුව නම් බිඳුව වරක් B බිඳුව වෙනවා. දැන් හිතන්න B බිඳුව නම් හරිද? හරිනේ. එක්කෝ A සමානයි බිඳුවයි නැත්නම් B සමානයි බිඳුවයි. එසේත් නැත්නම් හරිද? එසේත් නැත්නම් A සමානයි බිඳුව හෝ B සමානයි බිඳුවයි. එහෙම නැත්නම් මේ දෙන්නම බිඳුවයි. A උනත් බිඳුව වෙන්න පුළුවන්. හරිද? දැන් අපිට ඔය A සමානයි AB වාරයක් B මෙන්න මේ වගේ ගුණිතයක් බිඳුවට සමාන වෙනවා නම් මේ ආකාර ඕනේ එකකින් හිතන්න පුළුවන්. එක්කෝ A බිඳුවයි එක්කෝ නැත්නම් B බිඳුවයි නැත්නම් A සමානයි බිඳුව හෝ B සමානයි බිඳුව. ඒ කියන්නේ දෙන්නම බිඳුව වෙලා තියෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඕනේ විදිහට මේක සහ. එතකොට මේකේ පිළිතුර සාමාන්‍යයෙන් අපිට ඔය AB වාරයක් බිඳුව කියලා આવොත් මේකේ පිළිතුර අපිට ගන්න පුළුවන් A සමානයි බිඳුව හෝ B සමානයි බිඳුව හෝ කියලා තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ පිළිතුර. AB සමානයි බිඳුව කියලා යම්කිසි දෙන්නේගේ ගුණිතයක් බිඳුවට සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් A සමානයි බිඳුව හෝ B සමානයි බිඳුව හෝ කියන එක තමයි පිළිතුරු විදිහට ලියන්න පුළුවන්. හරිද? හරි. ඔන්න ඔක ලියා ගන්න ඔය මට්ටමේ ගණන් අපිට තියෙනවා හදන්න. හරි. හරි. අපි එහෙනම් පටන් ගමු ළමයි. සාමාන්‍ය මේ ආකාරයෙන් ලැබෙන ගණන් තියෙනවා. මේ ආකාරයෙන් ලැබෙන ගණන් විදියට අපි ගත්තොත් අපිට ගන්න පුළුවන් උදාහරණ විදියට පළවෙනි ගාන ළමයි 2x වාරයක් x ඍණ 3 සමානයි බිඳුව. දැන් මේකේ ගාන විදියට එක්ක 2x සමානයි බිඳුව හෝ x ඍණ දැන් මේකේ ගුණිතයනේ. මේක සමානයි බිඳුව. එහෙම තමයි ගන්න වෙන්නේ. හරිද? එතකොට පිළිතුර දැන් මේක දෙකෙන් බෙදුවොත්
බිඳුවයි මේක හෝ x සමානයි 3. ඕක තමයි පිළිතුර වෙන්නේ. හරිද ළමයි? දැන් ඊළඟට x ධන 1 වාරයක් x ඍණ 3 සමානයි බිඳුව. ඒතර මේකෙත් මෙහෙමයි x ධන 1 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. එතකොට මේකේ පිළිතුර එනවා x ඍණ 1 සමානයි බිඳුව හෝ x සමානයි 3. දැන් අංක 3 වගේ ගත්තොත් තව ගානක් 2x ධන 1 වාරයක් 3x ඍණ 2 සමානයි බිඳුව. අපිට ඒත් ගන්න පුළුවන් 2x ධන 1 සමානයි බිඳුව හෝ මේක මෙතන x සමානයි ඍණ භාගය හෝ x සමානයි 2 බෙදීම 3. හරි. උන විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තමයි අපි ගත්තොත් 4 x වර්ග ඍණ 5x ඍණ 14 මම මේ සාධක කඩන්න කියලා දුන්නා. ඉතින් මේක අපිට සාධක කඩන්න පුළුවන් ළමයි x ඍණ 7යි x ධන 2යි විදියට සාධක කඩලා x ඍණ 7 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. එතකොට x සමානයි 7 හෝ x සමානයි ඍණ 2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ගාන මෙතන 2x වර්ග ඍණ 13x ධන 15 මේක x ඍණ 5 2x ඍණ 3 විදියට සාධක කරාගත්තොත් x ඍණ 5 සමානයි බිඳුව හෝ 2x ඍණ 3 සමානයි බිඳුව කියලා ගන්න පුළුවන්. එතකොට x සමානයි 5 හෝ මෙතන x සමානයි 3 බෙදීම 2 කියලා පිළිතුර ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි ගණන් ටික හදාගෙන යමු. 6 2x වාරයක් x ධන 1 සමානයි 15 ධන x. හරිද ළමයි? 15 ධන x. දැන් මේකේ වරහන් ඉවත් කරගමු. හරිද ළමයි? ඒතර පද ඔක්කොම එක පැත්තකට ගමු. එතකොට මෙතන ධන 2x ඍණ x ඍණ 15 සමානයි බිඳුවයි. එතකොට මෙතන ධන 2x වර්ග ධන x ඍණ 15. දැන් දෙවරක් 15 ළමයි ඍණ 30යි. ඍණ 30 හදන්න පුළුවන්නේ ඊද 10 වරක් 3 6 වරක් 5නේ 6 වරක් 5න් හරි හරි මේ විදිහට සාධක වෙන් කරන්න පුළුවන්. මේක හෝ x සමානයි 5 බෙදීම 2. හරි. අංක 7 x වර්ග ඍණ 3 බෙදීම 4යි x ධන 8න් 1 සමානයි බිඳුව. හරි. දැන් මේකෙන් වඩාත් හොඳයි ළමයි මේක ගුණ කරා නම් 8න්. 8න් ගුණ කරා නම් මේක 8යි x වර්ග මෙතන 6යි x ධන 1. මේකත් සාධක කරන්න පුළුවන් 8 වරක් 1. 8 වරක් 1 කියන්නේ 4 වරක් 2කින් හැදෙනවනේ. නේ? 4 වරක් 2කින් හැදෙනවා. එතකොට ඍණ 4යි ඍණ 2යි නේ. ඍණ 4යි කියනකොට ළමයි දෙකම 4න් බෙදන්න පුළුවන් නිසා
මේ විදිහට ගන්න පුළුවන් සාධක දෙක. හරි. ඔන්න විදිහට ගන්න පුළුවන්. හරිද ළමයි? හරි. දැන් සාධක කඩන්න ඉතින් මම නැවත කියලා දෙන්නේ නැහැ. ඉතින් සාධක කඩන්න කලින් කියලා දීලා තියෙනවනේ. ඔයාලා දැන් ඒ දැනුමින් සාධක කඩා ගන්න ඕනේ. හරිද? දැන් මේ වගේ ගානක් දුන්නොත් වේගෙන් සාධක කඩා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් හරි ඊළඟට අපි 8 වෙනි ගාන ගන්නවා. දැන් බලන්න මේ වගේ ගණන් ඔයාලට තනියම හදලා තියෙනවද කියලා හදලත් නැති වෙයි සමහරවිට. ඒක සමහර අය පුළුවන් කියලා ඉන්නවා. හරිද? මේ හරි ඔන්න දැන් 9x සමානයි 40යි b වර්ග බෙදීම x ධන b. x තමයි සොයන්න ඕනේ. හරිද? b ඇසුරෙන් තමයි හොයන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මෙයා මේ පැත්තට ಗುಣ කරනවා. එතකොට මේක 40යි b වර්ග. මෙතන 9යි x වර්ග 9යි xb මෙතන ඍණ 40යි b වර්ග දෙනවා මේක. හරිද? දැන් ළමයි මේක ලියා ගන්න පුළුවන්. මේක සාධක කඩා ගන්න ඕනේ ළමයි. දැන් මේකේ මේ x මේ ab පද පොඩක් අමතක කරලා අපි එහෙම කිව්වේ 9 වරක් 40. 9 වරක් 40 කියන්නේ ළමයි 360 නේ. 360න් 9 හැදෙන්නත් ඕනේ. 9 වරක් 40 නේ මේක. 18 වරක් 20. අපිට මේ පොඩක් සාධක හිතන්න වෙනවා ළමයි ටිකක්. කියන්නේ මේක 360 නේ. එන 9 වරක් 40. අපි මේක පාලද ගත්තොත් 15 වරක් මෙතෙන්ට තියෙනවා 15ක 3ක් 30ට තියෙනවා 2ක් 20යි 23ක් ඒ 9ක් නෙවෙයි තියෙන්නේ නෑ නේ 15 4ක් තියෙනවානේ හරිනේ හරි අන්න 24 වරක් 15 දැන් මේක කඩන්න පුළුවන් කොහොමද 15යි xb 24යි xb විදියට කඩන්න පුළුවන් හරිද කොහොම හරි 15 වරක් 24න් 9 වරක් 40 360ක් හැදෙනවා 24න් 15ක් අඩු කරාම 27 ඍණ 15 නේ 24න් මේ 15ක් අඩු කරාම ධන 9xb හැදෙනවා. හරි මේ විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් 3ක් 3යි x එකක් එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන 3යි x එකක් ඉතුරුයි. මෙතන 5යි b ගන්න පුළුවන්. මෙතනින් 24ටයි 40ටයි පොදුවේ තියෙනවා කවුද? 8නේ 8යි b එකක් එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන 3යි x මෙතන 5යි b ඊට පස්සේ මේ දෙකෙන්ම මට 3යි x වෙන 5යි b එකක් එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන මේ විදිහට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සාධක දෙක ගන්න පුළුවන්. මේක බිඳුව හෝ හරි එතකොට මෙතන 3යි x සමානයි 5යි b හෝ මෙතන x සමානයි 5යි b යට 3යි හෝ
x සමානයි ඍණ 8යි v8 3. ඔන්න මේ විදිහට පිළිතුර ගන්න පුළුවන්. හරිද ළමයි? ඔන්න වගේ ගානක් දුන්නොත් හදා ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන ඔයාලට. හරිද? දැන් මේක ඊට වඩා වෙනස්. හරිද? මේ ගාන. හරිද? x බෙදීම a ඍණ a බෙදීම x සමානයි x ධන 5යි සිම්පල් a බෙදීම x. හරිද? හරි. හදමු බලන්න පොඩ්ඩක් බලන්න. තනියම ඔකින් x හොයන්න තියෙනවා. හරිද? මෙහි x හොයන්න ඕනේ. x බෙදීමේ a බෙදීම x x ධන 5යි a බෙදීම x. බලන්න දැන් අපි පුළුවන් කියලා හිතියට ඔය වගේ කරනොත් බෑ සමානතාව. ඉතින් ඔකට ඒව බැරි නම් උසස් පෙළදී ඔයාලට විශ්වවිද්‍යාල මට්ටමේදී කොහොමද තේරෙන ගණන් වල දුර්වලතා ඇති. දැන් මේව සාමාන්‍ය පෙළ දැනුමින් හදන්න පුළුවන් ගණන්. හැබැයි ඒවා පර්ෆෙක්ට් තියෙනවා. මේවා බැරි නම් ඔය අනුකලනීය අවකලනීය ගණන් හදද්දී කොහොමද කියන්නේ? ඔය මේසුන් කිරීම පර්ෆෙක්ට් තියෙනවා. ළමයි. හරි. අපි එහෙනම් බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. දැන් සමහරලාට ඔයාලා මේ වගේ ගානක් හදන විදිය දන්නෙත් නැහැ. හරි. මේ වගේ වෙලාවට ළමයි මේ දෙන්නගේ පොදු හරයෙන් අපි ගුණ කරගෙන යනවා. මේ දෙන්නගේ පොදු හරය වෙන්නේ ax යාගෙන් ගුණ කරගෙන යනවා. මේවා හරි ලේසියි. ax ගෙන් ගුණ කරගෙන යනකොට ඔයාලා බලන්න දැන් ax ගෙන් මෙන්න මෙහෙම ගුණ කරනවා. හරිද? මෙයාත් ගුණ කරනවා. හැම එක්කෙනාම ගුණ කරනවා.
x කැපෙනවා. x කැපෙනවා. ඒක a කැපෙනවා. ඒතකොට මෙතන x වර්ග මෙතන a වර්ග මෙතනින් ගුණ වුණාම ax 5යි a වර්ග. හරි. මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ කොහොම හරි ඔක්කොම පද එක පැත්තකට ගමුකෝ. එතකොට මෙතන ඍණ 6යි a වර්ග. මේක සාධක කරන්න පුළුවන්. පුළුවන් නේ ළමයි. ඍණ 6 කියන්නේ ඍණ 3 වරක් ධන 2. ඍණ 3 වරක් ධන 2. ඒ කියන්නේ ඍණ 3යි ax ධන 2යි ax ඍණ 6යි වර්ග කියන මේ කඩන්න පුළුවන්. එතකොට මේකෙන් x එකක් ගත්තොත් මෙතන x ඍණ 3යි a ඉතුරු වෙනවා. මෙතනින් 2යි එකක් ගත්තොත් මෙතන x ඍණ 3යි a ඉතුරු වෙනවා. මේකෙන් x ඍණ 3යි a එකක් එළියට ගත්තොත් මෙතන x ධන 2යි a එකක් එළියට. x ඍණ 3යි a සමානයි බිංදුව හෝ හරි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. හරි. දැන් ඉතින් ඔයාලට මං තව ගැටලු කියන්නේ ඉතින් ඔයාලට මේ විදිහට ගත්තොත් හදන්න පුළුවන් ගණන් ටිකක් දෙන්නම් ඔයාලා තනියම හදන්න. මේ පිළිතුරු ටික මං ගෲප් එකට දාන්නම්. නැත්නම් මම පන්තියේ වීඩියෝ එකේටම අවසානයේ මේක ඇඩ් කරලා තියන්නම්. මොකද ඔයාලට බලා ගන්න. මොකද ඔයාලට මේ තනියම හදාගන්න පුළුවන් මේ ගැටලු. මම ඔන්න හෝම්වර්ක් එකට දෙන්නේ මේ ගැටලු ටික. හරි. එක ඔයාලා try කරලා බලන්න මේ ගණන් ඔයාලට හදන්න පුළුවන් විය යුතුයි. හරි. ඔන්න ඔය ගණන් ටික ඔයාලා හදාගන්න. මම ඔකේ උත්තර දෙන්නම් ළමයි ඔය ගණන් ටිකට. උත්තර දුන්නා මම හිතනවා ප්‍රමාණවත්. පළවෙනි එකේ ආන්සර්ස් ටික තමයි මම මේ ලියන්නේ. x සමානයි ඍණ 4 හෝ x සමානයි 15 x සමානයි 2 හෝ x සමානයි ඍණ භාගය x සමානයි 1 හෝ x සමානයි 3 බෙදීම 5
x සමානයි බිඳුව හෝ x සමානයි 2 බෙදීම 3 x සමානයි 4 හෝ x සමානයි 1 භාගය x සමානයි 5 භාගය හෝ x සමානයි 4. හරි. ඔන්න ළමයි ගණන් 6යි උත්තර 6යි දීලා තියෙනවා. ඔයාලට මේවා වර්ග සමීකරණ ආකාරයෙන් කරගෙන යන්න පුළුවන්. ඊළඟ ළමයි අපි සුළු කිරීමේ පන්තිය මෙතනින් අවසන් කරනවා. ඔයාලට නැවත සුළු කිරීමේ පන්තියක් කෙරෙන්නේ නැහැ. අපි ලබන සතියේ ඉඳලා ඔයාලට ඉංග්‍රීසි ටික හදාගන්න අවශ්‍ය scientific method එක කියලා දෙනවා. ඒකෙදි ඉංග්‍රීසි නෙවෙයි වෙනත් ඕනෑම භාෂාවක් පුරු වෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඒකේ පොඩි ක්‍රියාවලියක් තියෙනවා කරන්න. ඒක ලබන සතියේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් ළමයි ලබන සතියේ ඒකයි. එතකොට එතනින් පස්සේ ඒ ක්‍රියාවලිය යන අතරතුර ඔයාලට විශ්වවිද්‍යාලේ තනිකම ලෙක්චර් නෝට් එක හදාගන්න විදිය හරිද? ඔයාලා නොදන්න කවුරු හරි දැන් මම ඉගෙනුවේ නැත්තම් ඔයාලා නොදන්න පාඩමක් ඔයාලට තනියම අල්ලගන්නේ කොහොමද කියලා අල්ලගන්නේ කොහොමද ඒ කරන්න ඕන ක්‍රමවේදයක් මම ඒ තුල කියලා දෙනවා. ඒ නිසා ලබන සතිය අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. ඒකේ ලයිව් කියන්නේ මේ රෙකෝඩින් එකක් නිකන් YouTube එකට නිදහස් කරන්නේ නැහැ. ඒවත් ඔයාලගේ යාළුවන්ට දැනුවත් කරන්න. මෙතික් පේමන්ට් කරපු ළමයින්ට තමයි ඔයාලට මේ අවස්ථාව ලබා දෙන්නේ. හරියම එහෙනම් ලබන සතියේ ක්ලාස් එකත් එක්ක ඉංග්‍රීසි වැඩිත් එක්ක හම්බෙමු. එහෙනම් අදට මම මෙතනින් ඔයාලට අපේ බේසික් මැත්ස් කෝස් එක මෙතනින් අවසන් කරනවා.